මේ ළඟදී මට ප්‍රේතෙක් කතා කළා. නෑ ප්‍රේතෙක් වැහිච්ච කෙනෙක් කතා කළා. ටික වෙලාවක් යනකොට ප්‍රේතයා කතා කරනවා. මං ඇහුවා දැන් මොනෝ වෙලාවද මැරුණේ? ස්වාමීන් වහන්සේ හදවත පිපුරුවා. නහරයක් පිපුරුවා. ඒ කියන්නේ heart attack ඇවිල්ලා මැරිලා තියෙනවා. මං ඇහුවා මරණාසන්න වෙලාවේ ධර්මයේ සීපත් දුන්නේ නැද්ද? නෑ ස්වාමීනි දරු තුන් දෙනා මතක් වුණේ. ඒ කියන්නේ මොකද? තණ්හා පත්‍ය උපාදාන උපාදාන පත්‍ය පෙරේත භවයට වැටලා මම කොහෙද හිටියේ මොනවද කෑවේ ස්වාමීනි මං කුණු කානුවක ඉපදුනේ අවුරුදු 20ක් හිටියා ස්වාමීනි කුණු කානුවේ ස්වාමීනි කෑම නෑ ස්වාමීනි වතුර නෑ පුදුම දුකකටපත් වෙලා හිටියේ ස්වාමීනි මගේ පුතා දානයක් දුන්නා මගේ ලොකු පුතා දානයක් දීලා පින් අනුමෝදන් කළා යන්තම් කෑම ටිකක් දැන් ලැබෙනවා ස්වාමීනි මම දැන් මොනවද කන්නේ මේ දුව කන දේවල් තමයි ඒ කියන්නේ දුවට වැහිලා දුව කන දේවල් තමයි දැන් ඕජාව අර තාත්තට ලැබෙන්නේ මම මට මොකටද කතා කළේ ස්වාමීනි ඔබ වහන්සේට විතරයි මාව නිදහස් කරන්න පුළුවන් මනුස්ස ලෝකේ ප්‍රතිසන්දි ලබන්න පුළුවන් කුසල කර්මයක් කරන්න ඕන මම මොකද්ද ස්වාමීනි ඔබ වහන්සේ වඩම්මල ධර්ම දේශනාවක් පවත්වලා මට පින් අනුමෝදන් කරගන්න ඕන ඒකේ මම එහෙම පුළුවන් ද නිදහස් වෙන්න පුළුවන් කිව්වා ඒතර පරදත්ත උපජීවි ප්‍රේත කොට්ටාසින්නේ පරදත්ත උපජීවි අනුන් දුන්නු දේ මත යැපෙන අර එළියේ මෙතන පඩිපෙළයට ඉන්න උපාසකම්මා දැන්ට ප්‍රේත ලෝකෙද හරි මේකේ මට සියලු සත්වයෝ පේනවා අර එළියේ හිටියද මට පේනවා නිදා ගන්න එපා මෙච්චර හොඳ ජීවිතේට උමනා කතාවක් අනිත් එක හොඳ කතාව කියන මොකද්ද ස්වාමීන් වහන්සේ මං ඇහුවා දැන් ඇත්තටම මේ මැරෙන වෙලාවේ ඔයාට ප ဋ ාණි මතක් වුනේ නැද්ද? අනේ හාමුදුරුවනේ මම මැරුණේ අවුරුදු 20කට කලින්. ඒ කාලේ ප ဋ ාණි කියලා එකක් අපි අහලවත් නැහැ ස්වාමීන් වහන්සේ. දැන් තොපිත් ඉඳලා ඔය මැරෙන්න දෙන්නේ. ඈ අන්තිමට කියන්න එපා. අර කිරිවත් උඩුවේ අපේ පන්සලට වැඩියා අනේ ඈ අපිට ගන්න බැරි වුණානේ නිින්ද ගියානේ. කියන්නේ හරිද මේක අරගන්න මැරෙන වෙලාවෙත් විදර්ශනා කරන්න පුළුවන් මට්ටමේ නුවණක් හදාගෙන එක එක්කෙනාගෙන් පිං හිඟා ගන්න දුවට ලේලිට බෑනට පුතාට වැහෙන්නේ නැතුව තේරෙනවද